බුදාසනා කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට හාසිරගෙන අතර නොසහප සුන්දර දවසක් ආරම්භ කරන ඔබට මටත් උනාසේ දුනා මහත් කරුණාවක් අනුග්‍රහ නිසා අපි දෙවියන්ගේ ප්‍රශංසාවක් නතර හොඳයි වෙනද වගේම අද දවසේත් දෙවියන්ගේ වචනේ යම් කාරණාවක් බල අපේ ආත්මය අපි අද හෙල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදන්න ගීතාවලිය පොතේ 107 වෙනි ගීතාවලියේ 13 වෙනි සහ 14 වෙනි පද සුද්ධ ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එවිට ඔහු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොර ගැසුවෝය. උන්වහන්සේ ඔවුන්ගේ විපත්ති වලින් ඔවුන් ගැලවූසේක. ආමෙන් ස්ථානයේ තුල දෙවියන් වහන්සේගේ සෙනගගේ හදවත ගැන දෙවියන් වහන්සේගේ සෙනගගේ මොර ගැසීම දෙවියන් වහන්සේ අසන බව උන්වහන්සේගේ වචනේ තුල ඔබට මට මතක් කරනවා. අද දවසේ අපි මේ පොළොව තුල ජීවිතයේදී විවිධ අරගලයන් තුල අපේ ජීවිතය අපි ගමන් කරන යටත්ව සමහර තැන්වල අපි හිතනවා අපිට කවුද අපේ දුක අසන්නේ, කවුද අපේ ජීවිතේ අපි වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි මිනිස්සු ගැන සිතද්දී, මිනිස්සු ගැන අපි මතක් වෙද්දී අපේ ජීවිතේ බොහෝ කලකිරීම සමහර තැන්වල ඇති වෙනවා. හේතුව වුන් අපි ළඟම හිටපු මිත්‍රයන්, උන් අපිව සමග සිටපු ඒ යහළුවන්, ඔවුන් අපේ ජීවිතය සමහර තැන්වලදී අපිව අතරමං කර තිබෙන නිසා. අපිට හිතෙනවා අපේ විපතේදී, අපේ වේදනාවේදී, අපේ කඳුලේදී අපි ළඟ කවුද ඉන්නේ කියලා. මේ පොළොව තුල ඔබට මනුෂ්‍යයන් ගැන ඉගෙන ගන්න හොඳ එකම අවස්ථාවක් තමයි ඔබ ප්‍රශ්න තුල ගමන් කරන්නේ. ඔබගේ සියලු දේ අහිමිව ඔබ ජීවිතේ ගමන් කරද්දී ඔබට අඳුනගන්න පුළුවන් වෙනවා ඔබ ළඟ ඉන්න මිත්‍රයන්, ඥාතීන්, හිතවතුන් මොන වගේ ස්වභාවයන් තුල ගමන් කරනවද කියලා. ඔවුන් ඔබ අතහරින්නේ වෙලාවෙ තමයි. ඔවුන්ට ඔබගේ යමක් ගන්න නැතිනම්, ඔබගේ යම් වාසියක් නැතිනම්, ඔබ හිස් කියලා ඔවුන් දැනගත් මොහොතේදී ඔබ අතහරිනවා. ඔවුන් ඔබගෙන් අයින් වෙනවා. ඔබට දැනෙන වේදනාව ඔබට ඒක කියා නිම කරගන්න බැරි තරම්. ඔබ හිතනවා මම මේ මිනිස්සුන්ට කොච්චර දේවල් කරලා තියෙනවද? කොයිතරම් මේ මිනිස්සුත් එක්ක මම ජීවත් වෙලා තිබෙනවද? මොකට මං කොයිතරම් උපකාර කරලා තිබෙනවද? ඇයි අද දවසේ මේ විදිහට මිනිස්සු හැසිරෙන්නේ? ඔබ බොහෝ දෙනෙකුගේ ජීවිතයේ ඒ ආකාරයි. බොහෝ දේ මිනිස්සු වෙනින් කරලා අද දවසේ ඔබ සමග කවුරුත් නැතුව ඇති අද දවසේ මේ පණිවිඩය අසන ඔබගේ ජීවිතේ ඔබ වෙන්නේ වාතාවරණයක් තුල ගමන් කරනවා. නමුත් ලෙවිල ඔබට මට මතක් කරන දේ තමයි උන්වහන්සේ කියනවා උන්වහන්සේ විපතේදී උන්වහන්සේට මොර ගසද්දී උන්වහන්සේ ඔවුන්ගේ විපත් වලින් ගලවනවා කියලා උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. ඔබට මට දෙවියන්සේ පොරොන්දුවක් දී තිබෙනවා. උන්වහන්සේ ඔබට මට බලාපොරොත්තුවක් දී තිබෙනවා. මේ පොළොව තුල ජීවත් වෙන උන්වහන්සේ ඔබගේ මගේ විපත්ති දවසේදී ඒ වේදනාවේ හඬ උන්වහන්සේට ඇසෙනවා. එපමණක් නෙවෙයි උන්වහන්සේ ඒ මොහොතේදී උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්න උන්වහන්සේ ඔබ සමග මේ ස්ථානයේ කියනවා මම ඔවුන්ගේ විපත් වලින් මම ඔවුන් ගලවනවා කියලා. ඔබට දෙවියන් වහන්සේ ලං වෙන්න දෙවනස් ඔබට අවස්ථාවක් දෙනවා. අද දවස ඔබ වේදනාවෙන්, පීඩාවෙන් මිරිකලා සිටින ඔබ දෙවියන් වහන්සේට මොර ගසන්න. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් දොරටුවක් විවෘත කරන්න යනවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මාර්ගයක් විවෘත කරන්න යනවා. ආමෙන්. හාලෙලූයා. අද දවසේ මේ තිබෙන හැම වාතාවරණයක්ම ඔබගේ වෙනස් කරලා උන්වහන්සේ අලුතේ ඔබගේ ජීවිතේ නිර්මාණය කරන්න යනවා. උන්වහන්සේ අලුතෙන් ජීවිතයක් පටන් ගන්න අවස්ථාවක් ඔබට දෙන්න යනවා. අපි දකිනවා යෝබ්ගේ ජීවිතේත් ඒ වගේ තමයි. යෝබ්ගේ සියල්ල හිමි වෙද්දී ඔහු ළඟ සිටිපු සෑම කෙනෙක්ම ඔහු අතාරිනවා. නමුත් යෝබ් ඒ විපතේදී දෙවියන් වහන්සේට මොර ගැසුවා. දෙවියන් වහන්සේ තදින් අල්ලගත්තා. උන්වහන්සේ දෙවියන් වහන්සේ අතහැරියේ නෑ. දෙවියන් වහන්සේකට පෙරලා උපකාර කරා. ඒ සියලු දේ අහිමිව ඒ ජීවිතේ ගමන් කරපු යෝබ්ගේ ජීවිතේ නැවත දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ තුලින් යෝබ්ට පුදුමාකාර පාඩමක් ජීවිතය ගැන උගන්වනවා. මිනිස්සු ගැන, ඔවුන් ළඟ සිටින අය ගැන, ඔවුන්ගේ ඥාතීන්, හිත මිත්‍රයන් හැම කෙනෙක් ගැනම යෝබ්ට පුදුමාකාර පණිවිඩයක් උගන්වනවා. ඒ මිනිසුන්ගේ ස්වභාවයන් ගැන උගන්වනවා. පසුව දෙවියන් වහන්සේ යෝබ්ගේ ජීවිතයේ ආශිර්වාදය තුල
දෙවියන් වහන්සේ යොබ්සව ඔසවලා සියල්ලදී නැවත ඒ ජීවිතයේ යථාර්ථය තුල ඔහු ශක්තිමත් ගමනක් ගමන් කරන දවසේ යොබ් මෙන්න ඔබ දවසේ ඔබගේ හැම දෙයක්ම අහිමි වෙලා දවස ඔබ සිටිනවා ඇති. එදා යොබ්ගේ මොර ගැසීම අසපු දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබගේ හදවත දෙස බලන් ඉන්නවා. ඔබගේ සිත දෙස බලන් ඉන්නවා. ඔබගේ මොර ගැසීම ඔබගේ විපත දෙස බලන් ඉන්නවා. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ යහපත හරවන පිස උන්වහන්සේ ඔබ මැදේ ක්‍රියා කරන්න යන ස්වාමීනි. මේ උදෑසන මේ පණිවිඩසන හැම කෙනෙකුගේ ජීවිත මත ඔබගේ කරුණාවේ ආත්ම නිදහස් කරන්න පියා. නැවත නැගිටින්න සිට ගන්න ශක්තිය වහස ඔබ මත නිදහස් කරන්න පියාණනි. ස්වාමීනි ඒ සියල්ල උන්ගේ ජීවිත යහපත හරවලා ස්වාමීනි කාරණාලොම් පිටතට ගෙනන ඔබගේ ආශිර්වාදය අත්දකින්න පිස ඒ ජීවිතය ආශිර්වාද කරන්න කියලා මම කියනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ඔබ විවිධ දේවල්ට සූදානම් ඇති රැකියාව ව්‍යාපාර කෘෂිකර්මාන්ත ඔබ කුමකට අද දවසේ යන්න සූදානම් ස්වාමීනි මේ හැම ජීවිතයක්ම ඔබට බාර කරන අතර ඔබගේ ආශිර්වාද දහස් කරන්න පියා දවසේ නිවසේම පිට වෙන නැවත නිවසට නේද ඔබගේ අනුග්‍රහය ඔබගේ සුවය ඔබගේ සමාදාන ජීවිතමත් අපි රැකවල් කරන්න කියන අතර පියා යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක දවසේ ගමන් කරන ඔබගේ සැපය ඔබගේ අනුග්‍රහය ඔබගේ ආශිර්වාදයද ඒ උම්මදී දහස් කරන්න කියලා මම කියනවා. ජේසුස් ක්‍රිස්තුස්ගේ බලවත් වූ නාමයෙන් ආමේන්. බහම කෙටම ජේසුස් පීඨ